ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. ඔබ දන්නවද කුළුදුල් කමේ උරුමයට ඔබ හිමිකාරයෙක් බව? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස පූජාව කරුණු කොටගෙන දිව්‍යමය හුවමාරුවක් අප වෙත ලබා දුන්නා. සතුර විසින් අපට එල්ල කළ සියලුම අපරාධ අයුතුකම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරපිට අරගෙන ඒවා කුරුසපත් කර එනගසා නිමා කළා. තුන්වෙනිදා උත්ථාන වූ යේසුස් නැවත නැගිට්ටේ නවගිවිසුමේ උරුමය කුළුඳුලා වෙත ගෙන ඒමටයි. බයිබලානුකූලව කුළුඳුල් කමේ උරුමය අයිති වන්නේ පවුලේ පළමු උපන් පුත්‍රයාටයි. එයට ආශිර්වාද 3ක් ඇතුළත් වෙනවා. පළවෙනි ආශිර්වාදය වැඩිමහල් පුත්‍රයාට උරුමයෙන් දෙගුණයක කොටසක් හිමි වෙනවා. දෙවෙනි ආශිර්වාදය පියාගේ මරණයෙන් පසු පවුලේ නායකත්වය ඔහුට හිමි වෙනවා. තුන්වෙනි ආශිර්වාදය දෙවියන් වහන්සේගේ ගිවිසුම් ආශිර්වාදය සියල්ල ඔහුට උරුම වෙනවා. ඔබ ගැලවීම ලැබුවේ උත්ථාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල කුළුඳුලා හැටියටයි. සිය කුළුඳුල් කමේ උරුමය ලබන්ට ගැලවීම ලැබපු ඔබ සුදුසෙක් බව දැනගන්න. ඔබේ ගැලවීම කරුණ කොටගෙන නවගිවිසුමේ උරුමයට ඔබ හිමිකරුවෙක්ව සිටිනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්, ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෙක්. මේ පුත්‍රකමේ උරුමය ඔබේ ජන්ම අයිතියයි. මේ සත්‍යතාවය කිසිසේත් පාවා නොදෙන්න. උප්පත්ති 25 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ කියනවා ඒසව් සිය කුළුඳුල් කමේ උරුමය සුළු කොට සැලකිය කියා. එක ආහාර වෙලකට තම කුළුඳුල් කමේ උරුමය පාවා දුන්නා. දෙවියන් වහන්සේ ඔහුව ද්වේෂ කළ බව ලියා තිබෙනවා. අවිශ්වාසය කියන්නේ ඔබව දෙවියන් වහන්සේගෙන් ඉවතට ගෙන යන කාරණාවක්. ඔබේ ඇදහිල්ල බිඳ දමන්න පැමිණෙන සියලුම සිතුවිලි පහතට හෙලා දමන්න. ඔබේ පුත්‍රකමේ උරුමය රැක බලා ගන්න. එනම් ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නෙවිල්.